හරි අපි බලමු කොහොමද රිය පදවන්නේ කාගින්වත් දැනුම් අහන්නේ නැතුව ආරක්ෂිතව අනුතුරු වෙන්නේ නැතුව කියලා මම වීඩියෝ කීපයක් කරනවා. ඒ වීඩියෝ එකක්ම බලන්න. එතකොට අපි පටන් ගමු. දැන් මේ අතුරු පාරකින් ඇවිල්ලා මහා පාරට මෙයාට වාහනේ මෙහෙම දාගන්න යොමුනාව තියෙන්නේ. මෙයා මේක කරන්න ඕනේ මේ අතුරු පාරෙන් ඇවිල්ලා මහා පාරට දාන්න කලින් මේ වගේ සුදු පාට ඉරක් තියෙනවා හැම අතුරු පාරකම. එහෙම නැතත් එයා මේ සීමාවේ මහා පාරට මේ ඉස්සරහා රෝද දෙක දාන්නේ නැතුව අතුරු පාරේදී මේක නවත්ත ගන්න ඕනේ. නවත්තලා මෙහෙම දැන් වේගෙන් වාහන එනවානේ මහා පාරේ. එතකොට මේ වාහන අඩු වෙනකන් මෙයා බලන්න ඕනේ. එයා ආරක්ෂිතව මේ වාහනේ මහා පාරට දාගන්න. ඊට පස්සේ මේ වාහන දෙපැත්තෙන්ම අඩු වුණාට පස්සේ මෙයාට පුළුවන් ආරක්ෂිතව මුදට පාර දෙපැත්ත බලලා මේ මෙහෙම පරිස්සමෙන් වාහනේ පාරට දාගෙන ධාවනය කරන්න. හැබැයි එහෙම නෙමෙයි දැනට අපේ ශ්‍රී ලංකාවේ වෙන්නේ වාහනයක් පාරට දාන්න එහෙම නෙමෙයි. දැනට වෙන්නේ මේ එන මිනිස්සයා මේ කාර් එක මේ මෙච්චරක් විතර කාලක් විතර මේ පාරට දාලා තමයි දෙපැත්ත බලන්නේ වාහන එනවද නැද්ද කියලා. ඊට පස්සේ එයා එහෙම නවතින්නෙත් නැහැ. එයා ටික මේ වාහන ආවත් නැතත් එයා චුට්ට පාරට අරගන්නවා. නිකන් බය කරනවා වගේ ගස්සනවා. එක දේවල් කරනවා. කරලා මේ එන වාහන බය කරලා තමයි එයාට අදාළ නැහැ මේ වාහනේ එන්නේ මොන වේගෙන්ද මේ කී දෙනෙක් ඉනවද වාහන ඇතුලේ මොන වගේ වාහනයක් දෙන්නේ කියන එක එයාට අදාළ නැහැ. එයා මේක බය කරලා නවත්ත ගන්න තමයි බලන්නේ. ඊට පස්සේ මෙහා පැත්තෙන් එන වාහනේත් මෙහෙම බය කරලා නවත්තගෙන මෙතන මේ බ්ලොක් එකක් ට්‍රැෆික් එකක් හදලා තමයි මෙයා මෙහෙම පාර මාරු වෙලා යන්න හදන්නේ. එහෙම තමයි දැනට ලංකාවේ සිද්ධ වෙන සිස්ටම් එක. ඉතින් මේ වාහන වලින් අය ඉතින් බැන යනවා. ඉතින් හරි අමාරුවෙන් නවත්තගෙන පරිස්සමෙන් යලා ඉතින් ගොඩක් යනවා. ගොඩක් වෙලාවට ඇක්සිඩන්ට් වෙනවා. දැන් මෙහෙම කාලක් නවත්තගෙන ඉන්නකොට මෙයා නවත්ත ගන්න බැරි වේගකින් එනවා නම් මෙයා හිතන්නේ මෙහෙම මේක පේන්න ක්ලියර් තියෙනවා. මෙයා එකපාරට ඇවිල්ලා මෙහෙම නවත්තන්නේ. එතකොට මෙයා මේ පැත්තට කපා ගන්න ඕනේ මේකෙන් බේරෙන්න. එතකොට මේ ඉස්සරහට එන වාහනේ හැප්පිලා මේ දෙකම අනුතුරකටපත් වෙලා මේ දෙන්නම සමහර විට මැරිලා ඇතුලේ ඉන්න අයත් මැරිලා විනාශයක් වෙනවා. එතකොට මෙයා බය වෙලා මෙයා මේ පැත්තට දකුණට යන්න හිටියේ කෙනා වමට මීට ගිහිල්ලා මාරු වෙනවා. කවුරුත් දන්නේ නැහැ මෙතන මේ ඇක්සිඩන්ට් එක වෙන්න හේතුව මොකද්ද? මෙතන කැමරා එකක් තිබුණ නැත්නම් මේ කිසිම දෙයක් දන්නේ නැහැ. අපි පුළුවන් අපිට අඩුම තරමේ මේ සමාජයේ රැල්ලක් හදන්න මේ වගේ මිනිස්සුන්ට විරුද්ධ වෙන්න. මම මේ පෙන්නන්නේ දැනට ලංකාවේ මේ ගත් වාහන 150ක් මේ කරන වැරද්දක්. මේ බලන්න මේ මෙතන දැන් තියෙනවා බුලත් පිට කඩයක් පාරයි නෙම පොඩි කඩයක් තියෙනවා. මොකක් හරි බුලත් පිට කියලා මම ගත්තේ. මේ වාහන මේ ඇවිල්ලා මේ කඩේ ඉස්සරහා මෙහෙම නවත්තනවා. මෙහෙම නවත්තලා තමයි බැහැලා ගිහිල්ලා මේ කඩෙන් බුලත් පිටක් ගන්නෙ. මෙයා මේ බලන්න කොතෙන් වල ඔයාලා දකි පාර යනකොට මේ වගේ ඕන තරම් වාහන නවත්තලා තියෙනවා මේ කඩවල ඉස්සරහා. මෙහෙම ඇවිල්ලා එයා ගානක් නෑ මේ චුට්ටක් අයින් කරලා මෙහෙම නවත්තනවා. හැබැයි රෝද හතරම තියෙද්දි මේ මහා පාර උඩ මෙයාට නවත්තන්න පුළුවන්කම ඉඩ තියෙන තැන් ඕන තරම් තියෙනවා. ඒ තියෙද්දි මෙයාලා මෙහෙම පාරේ නවත්තනවා. මෙයාට තව චුට්ටක් ඕන කඩේ පව කරගෙන ගිහලා මෙහෙම නවත්තන්න ඉඩ තියෙන තැන් තියෙනවා. මේ කඩේ අයිනෙම නවත්තන්නත් ඉඩ තියෙනවා. සමහරවිට මේ කඩේ ඉස්සරහත් මෙහෙම නවත්තන්න ඉඩ තියෙන තැන් තියෙනවා. ඒත් නවත්තන්නේ නැහැ. මෙයාලා ඒත් නවත්තන්නේ මේ පාර උඩ. මේ පාර උඩ හොඳටම අනතුරු ගැන දැනුවත් වෙලාද නැද්ද කියලා මම දන්නේ නැහැ. නවත්තන්නේ මෙන්න මෙහෙම පාරේ උඩ. එතකොට මේ පිටිපස්සෙන් අධික වේගෙන් වාහනයක් ආවොත් මේ වාහනේ තනිකර මේක හැප්පෙනවා. සමහරට මේ හරි වංගුවක් තියෙන්න පුළුවන්. මෙතන නවත්තලා තියෙනවා පේන්නේ නැහැ. මෙයා හයියෙන් මෙහෙම එනවා පිටිපස්සෙන් මේක හැප්පෙනවා. මේක ඇතුලේ ඉන්න මිනිස්සුත් මැරෙනවා. මේ වාහනේ ඉන්න ඉස්සරහා ඉන්න මිනිස්සුත් මැරෙනවා. එතකොට බේරෙන්නේ කවුද? මේක හිටපු ඩ්‍රයිවර් බේරෙනවා. එයා තමයි කඩේට ගිහිල්ලා ඉන්නේ. මේ දෙගොල්ලම අහිංසක මිනිස්සු සෙට් එකක් මේක මෙල්ල යනවා. එතකොට අනික් පැත්තෙන් මේක ඇතුලේ ගමන් කරන මගීන් හැටියට ගමන් කරන ඔයාලත් වැරදි. ඔයාලට පුළුවන් මේව ඩ්‍රයිවර් කෙනෙක් ඇවිල්ලා ඔයාලා සල්ලි ගෙවලා මේ කුලියට වාහනේ අරගෙන යනවා. මෙහෙම යනකොට මේ ඩ්‍රයිවර් කෙනා මම පුටක් ගාලා බුලත් ටිකක් අරන් එන්නම් කියලා මෙහෙම නවත්තලා එයා යනවා. මොකක් හරි දෙයක් ගන්න එයා යනවා. එයා ගියාම ඔයාලා තමයි මේ ඇතුලේ ඉන්නේ. ඔයාලට කියන්න පුළුවන් ඩ්‍රයිවර් මහත්තයා මෙතන නවත්තන්න එපා. මේක අනතුරුදායකයි. ඔයාලා අයින් කරලා නවත්තන්න. නැත්තම් මේ කඩේ ඉස්සරහා ඉඩ තියනවානේ එහෙම නවත්තන්න. නැත්තම් මෙතන ඉඩ නැත්තම් මෙතන නවත්තන්න එපා. ඔයා වෙන කඩේකට යන්න. ඉඩ තියෙන තැනකට යන්න. කියන දේ ඔයාලට කියන්න පුළුවන් වෙන්න ඕනේ. අන්න ඒ දැනුවත්භාවය තියෙන්න ඕනේ. ඒ බය නැති වෙලා තියෙන්න ඕනේ. මොකද ඔයාලා සල්ලි ගෙවන්නේ
මේ වාහනයක කුලියට කොහැරි ගමනක් යන්න නම් ඔයාලා සල්ලි ගන්න මේ ගමනට මේක කඩාගෙන මිදගෙන ජෙට් එක වගේ ගමන ගිහිල්ලා ඉවර කරන්න විතරක් නෙමෙයි මේක පරිස්සමෙන් ඔයාලට යන්න ඕනේ. මොකද ඔයාලා නෙමෙයි මේක ඩ්‍රයිව් කරන්නේ. ඔයාලගේ ආරක්ෂාව ඒ ඩ්‍රයිවර් සතුයි. ඒකට ඒ ආරක්ෂාව ගැන අනිවාර්යයෙන්ම ඔයාලා දැනුවත් වෙලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා කියන විදිහට එයා ඒ විදිහට ඩ්‍රයිව් කරන්නේ නැත්නම් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මේ වාහනේ නවත්තන්න කියලා වාහනෙන් බහින්න. වාහනෙන් බැහැලා මේ ඔයාලා ඒ සල්ලි නොදී ඔයාලා වෙන වාහනයක් අරගෙන යන්න. අන්න ඒ වගේ විරුද්ධ වීමේ ශක්තියක් හැකියාවක් තියෙන්න ඕනේ. ඔයාලට එහෙම වුණොත් තමයි ඔයාලට මේ අනතුරු අවම කරගන්න පුළුවන්. එහෙම නැතුව මේ ඩ්‍රයිවර්ට ඕන විදිහට මේ වාහනේ පදවන්න දුන්නොත් මේ මහපාරේ එතකොට ගොඩාක් පිරිසක් ජීවිතක්ෂයට පත් වෙනවා, අනතුරු වලට ලක් වෙනවා. ඔයාගේ ළඟම ඉන්න ඔයාගේ හිතවතුන් ඔයාලට අහිමි වෙලා යනවා. එතකොට ඔයාලට ජීවිත කාලෙම නොයෙක් අතුරු ආබාධ වලට මුහුණ පාන්න වෙනවා. මේ වගේ ප්‍රශ්න ගොඩාක් සිද්ධ වෙනවා. ඔයාලගෙත් විරුද්ධත්වයක් මේ හරියට කොහොමද ලියපදවන්නේ? කොහොමද පාරේ හරියට කොහොමද නවත්තන්නේ? මේ කොහොමද කාටවත් හිරිහැරයක් වෙන්නේ නැත්තේ? අර එතික්ස් කියන දේවල් හොයන්න ඉගෙන ගන්න, තව අනිත් අයත් එක්ක කතා කරන්න ඉගෙන ගන්න, සමාජ රැල්ලක් හදන්න මේ වගේ දේවල් කරන්න එපා කියන එක. බලන්න පාරට ගියාම මේ විදිහටම තමයි ගාක් ඩ්‍රයිවර්ස්ලා පාරේ යන්නේ. පාරේ නවත්තනවා මේ බොහොම අවහිර වෙන විදිහට නවත්තලා එයාලගේ ගැන විතරක් හිතලා මේක ගිහිල්ලා මේ කඩෙන් මේ බඩු අරගෙන යනවා මේ පාර උඩ තියලා. ඉතින් මේ සමාජ රැල්ලක් හදන්න ඕනේ මේ වගේ. මොකද පොලිසියත් මම දැකලා තියෙනවා මෙහෙම නවත්තලා තියෙද්දි පොලිසියත් දැක්කේ නැහැ වගේ මෙහෙම ඉස්සර කරගෙන යනවා. එයාලට මේක ලොකු ප්‍රශ්නයක් නෑ වගේ තමයි. මොකද ගොඩාක් කට්ටිය මේ වැරද්ද කරන නිසා ඒක නිකන් මේ අනේ කිසි ප්‍රශ්නයක් නෑ, ඒක මේ අවුලක් නෑ, ටක් ගාලා එනවනේ මේ වාහනේට මෙයා මේක අරගෙන කියලා වගේ හැඟීමක් තමයි මේ සමාජගත වෙලා තියෙන්නේ. මේක මදෑම ඔයාලා නිවුස් බලනවා නම් ඔයාලට දකින්න පුළුවන් මේ වගේ අනාරක්ෂිත විදිහට නවත්තලා අනතුරු වෙලා කී දෙනෙක් අපේ රටේ ශ්‍රී ලංකාවේ මැරිලා මේ ගිහිල්ලා තියෙනවද විශාල අනතුරු වෙලා කියලා. ඒක තමයි මට වට ෂෙයා කරගන්න ඕනේ. මේ වගේ මම තව වීඩියෝස් කීපයක්ම දානවා අනතුරු වෙන්න පුළුවන් ඒවා කරුණා කරලා බලන්න කියලා මම ඔයාලට ආරාධනා